ඉතින් guys ඔන්න අද වීඩියෝ එක අපි try කරන්න යන්නේ Minecraft myth 4. ඉතින් guys අපි බලමු මේ myth 4 busted ද නැත්නම් real ද කියලා. ඉතින් guys sorry වෙන්න ඕන උඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එක දැන්. එහෙනම් guys අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් guys ඔන්න අපි try කරන පළවෙනි myth එක තමයි axolotl ground mobs ලට attack කරනවා. ඉතින් guys අපි මේගොල්ලෝම දාලා බලමු හරිද? ඉතින් guys පේනවා ඉතින් උගලන්ට attack කරනවා හරිද? axolotl ඒගොල්ලන්ට attack කරනවා. යෝ අඩෝ මම එක දැනගෙන හිටියේ නෑ. nice. ඔය guys තව axolotl ටිකක් දාමු. guys axolotl හින්චි පින්චි ආතල් දෙන්න ඕනනේ පේනවා. පොසිෂන් guys මේගොල්ලෝගේ සමහරක් අය පොසිෂන් ගන්නවා හරි. බෝ ඉතින් guys එක්කෙනා ඉතුරු වෙලා ඉන්නේ. අනිත් එක්කෙනා මල්ලා. ඉතින් guys මේ myth එක confirm හරිද ඔයගොල්ලෝ දැක්කනේ. එහෙනම් guys අපි වැඩි කතා නැතුව second myth එකට යමු. second myth එක තමයි creepers ලා cats ලට බයයි. ඒගොල්ලෝ guys තන දුවනවලු මේ fence එක වටේ තියෙන. කියන guys මේ fence එකේ තැන් වල දුවනවා. දැන් මේගොල්ලෝ ගොඩක් දුවන්නේ නැහැ. ඉතින් අපි cat කෙනෙක්ව spawn කරලා බලමු මේගොල්ලෝ දුවනවද කියලා පොඩ්ඩක්. තැන් වල. ඉතින් ඔයගොල්ලෝ පේනවාද guys මේ? ඒගොල්ලෝ නිකන් කලබල වෙලා වගේ දුවනවා තනින් තැන. යෝ. ඉතින් guys ඒක මම දැනගෙන හිටියේ නෑ හරි. nice එක. ඒක ඔයගොල්ලෝ පේනවාද? තන දුවනවා. අපි ෆෙන්ස් එක කැඩුවොත් ඒගොල්ලෝ එළියට ආයිද? ඇත්ත guys මේ ඔක්කොම එළියට යනවා. යෝ guys මේ myth එක real හරිද? ඔයගොල්ලෝ දැක්කද ඇති? ඉතින් මේ cats ලා spawn කරාට පස්සේ creepers ලා දිව්වා හරිද? මම ෆෙන්ස් එක කරේ විතර උන් ටක් ගාලා ගියා. ඉතින් guys මේ myth එක confirm අපි එහෙනම් third myth එකට යමු. ඊළඟ myth එක තමයි අපිට ඕන mob කෙනෙක්ව spawn කරන්න පුළුවන් command එකක් ගන්න. ඉතින් guys අපි ඒක try කරලා බලමු. guys ඔන්න මම command එක copy කරා හරිද? ඉතින් guys මේගොල්ලොන්ට loop එකතු කරන්න පුළුවන් වැටලා තියෙන හරිද? මේ spawn කරන mob වලට loot එකතු කරන්න පුළුවන්. මම කියන්නේ loot එකක් දාන්න ඕන හරිද? අපි ගහලා බලමු. ඔන්න guys ඉන්න. ඔන්න guys ඔන්න මම සමන් කරා. ඉතින් guys මේගොල්ලෝ loot එකතු කරනවා බලමු හරිද? මැරෙන්න. ඉතින් loot like දාමු. ඉතින් guys අපි දැන් බලමු කොහොමද මේ සල්ලා මේගොල්ලෝ මේ ලූට් එකතු කරා. හරි guys ඒගොල්ලෝ එකතු කරනවා. යෝ අපි තව එක්කෙනෙක් බලමු. බලමු පල්ලු ගල. guys එක ගත්තා හරිද මේ ස්පෝන් එකක් ගත්තා. ඉතින් guys අපි බලමු ස්කෙලටන් කියලා ගන්න. යෝ guys ගත්තා හරිද මේ? යෝ ඉතින් guys මේ myth එක confirm හරිද ඔයගොල්ලෝ දැක්ක ඇති. ඕන ඒ command එක ගාලා ඕන mob කෙනෙක් බඩු එකතු කරනවා හරිද? ඉතින් guys ඒක nice හරිද? ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න vanilla world එක. ඉතින් guys මේ myth එක confirm අපි එහෙනම් ඊළඟ myth එකට යමු. අද වීඩියෝ එක අපිට කරන අන්තිම myth එක තමයි witches ලා guys අපි ඒගොල්ලෝන්ගේ cliff එකකින් පල්ලෙහාට තල්ලු කරොත් එහෙම ඒගොල්ලෝ fall damage ගන්නලු. ඒගොල්ලෝ automatically ඒගොල්ලෝන්ගේ ඇඟින් slow falling potion එකක් flash potion එක මේ දා ගන්නවලු හරිද? ඉතින් බලමු හරිද? යෝ ඒක පොඩ්ඩක් බලන්න. මෙහෙම ගිහිල්ලා අදන් හරි ටිකක් දැම්මා. යෝ guys මම දැක්කගේ අතේ තිබ්බ slow falling potion එක. ඉතින් මම හිතන්නේ guys ඒක slow falling potion එක දාගත්තා. නැත්තම් මැරෙන්න ඕන මේක. එක්කෙනෙක් නම් මැරෙනවා. ඉතින් guys මම හිතන්නේ ඒගොල්ලෝ වැටෙන momentum එක අනුව තමයි ඒගොල්ලෝ slow falling potion එක දාගන්නේ. ඉතින් guys අදට ඔච්චරයි myth bust කරන්නේ. නම් guys ඊළඟ myth එකෙන් හම්බෙමු. thank you.